කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අද මාත් එක්ක එකතු වෙන්න අපි මේ කොහෙටද යන්නේ කියලා බලන්න. මගදී අපිට මේ වගේ යාළුවෙකුත් හම්බුණා. මම නම් ඇත්තටම බයයි සර්පයන්ට. ඒ වුණාට අපිට මෙයාව හම්බුනේ අපි උදේට කන්න නවත්තපු තැනින්. අද අපේ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ නාවුල තියෙන අරංගල ෆොරස්ට් ලොජ් එක. මෙතනින් තමයි එතෙන්ට යන්න හැරෙන්න තියෙන්නේ. මෙතනින් නම් මීටර් 400ක් පෙන්නනවා ඩෙස්ටිනේෂන් එකට. මේ යන්න තියෙන පාර හරිම පොඩි, වාහන දෙකක්වත් මාරු වෙන්න බැරි පාරක්. ඒ නිසා පරිස්සමෙන් යන්න ඕනේ. පාර ලොකු අමාරුවක් නැහැ. බට් අර පාර පොඩි කුඩ. ඔන්න අපි ආවා. මෙතන පොඩ්ඩක් අර කන්ද වගේ තියෙනවා, යන්න වාහනේ ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් කොහොම හරි අමාරුවෙන් අපි උඩට ගියා. ඔන්න මේ තමයි හොටෙල් එකේ රිසෙප්ෂන් ඒරියා එක. මේකේ වීව් එක නම් කියලා වැඩක් නැහැ, මාරම ලස්සනයි. මෙතන රිසෙප්ෂන් එකෙත් එළියේ කඳු එහෙම හරිම ලස්සනට පේනවා. වීව් එක wow super. මේ තමයි රිසෙප්ෂන් ඒරියා එකට පේන වීව් එක. ඒක හරිම ලස්සනයි. මේ මෙතන ඉස්සරහින් අර තියෙන වැල් වගේ අස්සෙන් අර කඳු ටික පේනකොට මාරම ලස්සනයි. මෙතන මේ විදිහට ලොකුවට මැප් එකක් දාලා තියෙනවා. හොටෙල් එක අවට තියෙන සංචාරක ස්ථාන අපිට බලන්න යන්න පුළුවන් තැන්. අපිට ඒවා විසිට් කරන්න යන්න පුළුවන්. මේ බලන්න මේ පූල් එක තියෙන තැන ඒ ලොකේෂන් එක හරිම ලස්සනයි. අර මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වයක් තමයි මේ විදිහට මේ බිල්ඩින් එක වටේට මේ විදිහට අර වැල් වගේ එලිලා තියෙනවා. ඒක අස්සෙන් අර පූල් එක පේනකොට ඒක හරිම ලස්සන වීව් එකක්. මේ තියෙන්නේ අපිට හම්බුණු වෙල්කම් ඩ්‍රින්ක් එක. අපි හොටෙල් එකට චෙක් ඉන් වෙනකොට දවල් 2 හරි 3 හරි වුණා. මොකද අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන තව වෙන තැනකටත් විසිට් කරලා තමයි හොටෙල් එකට ආවේ. මේ තියෙන්නේ හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකෙන් එළිය ඒරියා එක. එතන තරම ලස්සන වීව් එකක් තියෙනවා. අපි ඒ වෙලාවෙ එතෙන්ට යනකොට නම් හොඳටම වැහලා තිබුණේ. ඒ වුණාට හරිම ලස්සන වීව් එකක්. අපි ගත්තේ චැලේ එකක්. අපි චැලේ එකට එක්කන් යන්න මේ විදිහට හොටෙල් එකේ තියෙන ෂටල් එකකින් අපි එක්කන් යනවා. මොකද චැලේස් ටිකක් දුරින් තියෙන්නේ. ටඩා! මේ තියෙන අපේ චැලේ එක. ඒ චැලේ එක අපි අතුරට ගිහින් බලමු. මේක මාර ස්පේෂස්. අර පුංචි ගෙදරක් වගේ, පුංචි ඇනෙක්ස් එකක් වගේ හැමදේම තියෙනවා. හොඳට ඉඩ තියෙනවා. මේ චැලේ එකේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. ෆ්ලෝර්ස් දෙකක් නෙමෙයි, අතරම 3ක් තියෙනවා. පල්ලෙහාම ෆ්ලෝර් එකේ තමයි බෙඩ්රූම් එක තියෙන්නේ. මේ තියෙන බෙඩ්රූම් එක. එතකොට අපි එන්ට වෙන ෆ්ලෝර් එකේම තමයි බාත්රූම් එක තියෙන්නේ. ඊට පස්සේ උඩ ෆ්ලෝර් එකේ තව ලොබි ඒරියා එකක් තියෙනවා. මට ඔයාලට මේකේ ප්‍රයිසස් කියන්න බැරි වුණානේ. අපි අරංගල ෆොරස්ට් ලොජ් එකට ගියේ ෆුල් බෝඩ් ඔප්ෂන් එකට. අපිට චැලේ එකට වුණා රුපියල් 40000ක්. අපි ගියේ ඩිනර්, බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් ලන්ච්. ඒ වගේම මේකේ තව රූම්ස් උත් තියෙනවා. රූම් එකක් වෙනවා ෆුල් බෝඩ් රුපියල් 27000ක්. මේ බලන්න රූම් එකේ හොඳට ඉඩ තියෙනවා. හරිම ස්පේෂස්. එළිය වැටෙනහම හරිම ලස්සනයි. අපිට මෙතනින් රූම් එකෙන් එළියට ගිහින් බලන්න පුළුවන්. එතනත් වීව් එකක් තියෙන පොඩි බැල්කනි ඒරියා එකක් එක්ක. වටේටම ගස් කොළන් තමයි තියෙන්නේ. ඒ නිසා හරිම සීතලයි. අර මාතලේ තියෙන ක්ලයිමේට් එකට අමතරව මේ ගස් වලින් වට වෙලා තියෙන හින්දා තව අමුතු සීතලකුත් තියෙනවා. මේ චැලේස් වල ප්‍රයිවසි කියන දේ 100% තියෙනවා. මොකද චැලේස් එකිනෙකට ටිකක් දුරින් තියෙන්නේ. මේ තියෙන චැලේ එකේ තියෙන බාත්රූම් එක. මේකත් ටිකක් ලොකුයි, ස්පේෂස්. මෙතන නිකන් අර පොඩි ගාඩන් එකක් වගේ පොඩි කෑල්ලකුත් තියෙනවා. හොඳට එළිය වැටෙනවා. හැමදේම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ටවල්ස්, ඒ වගේම ෂැම්පූ, කන්ඩිෂනර්, මේ හැමදේම. මේ තියෙන චැලේ එකේ උඩම ඒරියා එක. මෙතන පොඩි බැල්කනි ඒරියා එකක් තියෙන්නේ. එතනතර වටේටම වීදුරු දාලා එළිය හොඳට පේන විදිහට තියෙන්නේ.
වටේට අර කඳු එහෙම හරිම ලස්සනට පේනවා මෙතන දොරෙන් එළියට ගියාම පොඩි බැල්කනි ඒරියා එකක් තියෙනවා. එතනින් අපිට වටපිටාව හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඔන්න අපි ආව ඩිනර් එකට. මේ තියෙන්නේ රෙස්ටොරන්ට් එක. මෙතනත් සාමාන්‍ය තරමේ ඒරියා එකක් තියෙනවා. ලොකු නැහැ ගොඩක්. සාමාන්‍යයෙන් 20කට වගේ ඉන්න පුළුවන් ප්‍රමාණයේ රෙස්ටොරන්ට් එකක් තමයි තියෙන්නේ. අපිට මුලින්ම සුප් එකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. අපිට තියෙනවා සී ෆුඩ් සුප් එකක්. ඒ වගේම එතනින් එහාට තියෙනවා අපිට සැලඩ් පොඩි කෝන් එකක්. අපිට මේන් මෙනු එක විදිහට මුලින්ම තිබුණේ වෙජිටබල් රයිස් එකක්. ඒ වගේම ඊළඟට තිබුණා ස්පැගති එකක්. ඊළඟට අපිට තිබුණේ චිකන් ඩිෂ් එකක්. චිකන් ඩිෂ් එකට පස්සේ අපිට තිබුණා ෆිෂ් ෆින්ගර්ස්. ෆිෂ් ෆින්ගර්ස් වලින් පස්සේ බුෆේ එකේ අපිට තිබුණේ බොයිල්ඩ් වෙජිටබල්ස්. ඊළඟට අපිට තියෙනවා පොටේටෝස්. ඊළඟට අපිට බුෆේ එකේ තියෙන්නේ ශ්‍රී ලංකන් මෙනු එක. ශ්‍රී ලංකන් මෙනු එකේ සුදුබත්, චිකන්, ඒ වගේ තව කරිස් කීපයක් තිබුණා. මෙතන වෙනම තව පොඩි ඇක්ෂන් ස්ටේෂන් එකක් තිබුණා. මෙතන අපිට පරාත වගේ ඉන්දියන් කෑම දෙක තුනක් තිබුණා අපිට ගන්න. මෙතන තමයි ඩෙසර්ට් ඒරියා එක. එතන ඩෙසර්ට්ස් වර්ග, ෆෘට්ස්, ඒ වගේම තව කේක්ස්, අයිස්ක්‍රීම් වගේ දේවල් කීපයක් තිබුණා. මේ ඊළඟ දවසේ උදේ මේ බලන්න උදේ අර අපිට ඈතට කඳු ටික පේන වීව් එක මාරම ලස්සනයි. අර ඈතින් අපිට පේන්නේ නකල්ස් රේන්ජ් එක. අපි දැන් උදේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න හදන්නේ රූම් එකෙන් එළියට. අපි දැන් අපේ ෂටල් එකට එන්න කියලා ෂටල් එකත් ඇවිල්ලා තියෙන්නේ. අපි දෙන්න දැන් එළියට යනවා. ඔයාලා මේ බලනද කොහෙද මේ බෑ එකක් උස්සගෙන යන්නේ කියලා. අපි මෙහෙමම පූල් එකටත් යන්න හිතාගෙන තමයි ලෑස්ති වුණේ. මොකද ආපහු එන්න ටිකක් අමාරුයිනේ, චැලේ එක දුරයිනේ. ඒක නිසා පූල් එකට ඕන කරන දේවලුත් අරගෙනම අපි චැලේ එකෙන් එළියට ආව බ්‍රෙක්ෆාස්ට් එකට යන්න හිතාගෙන. ඔන්න අපි ආපහු ෂටල් එකේ රෙස්ටොරන්ට් එක තියෙන ඒරියා එකට යනවා. රෙස්ටොරන්ට් එකේ ඉඳන් චැලේස් වලට යන්න පටන් ගන්න පාත් එක තමයි මෙතන. මෙතනින් පල්ලෙහා තමයි අපිට පූල් එක පේන්නේ. මට ඔයාලට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා අපි මේ ලොකු මේන් පූල් එකට නෙවෙයි ගියේ. මොකද ඒක ටිකක් ක්ලීන් මදි වගේ පොඩක් හිතුණා. ඒක නිසා වෙනම තියෙනවා තව පොඩි පූල් එකක්. අපි ඒකට තමයි ගියේ. ඔයාලව එතෙන්ට එක් කරගෙන යන්නම්. එතෙන්ට අපි යනකොට අපි මුලින්ම බ්‍රෙක්ෆාස්ට් එකට ගිහින් බලමු. මේ බලන්න මෙතන වීව් එක මාරම ලස්සනයි නේද? මාතලේ මේ වීව් එක නම් හරිම ලස්සනයි. ඒක මම හිතන්නේ වෙන කොහෙවත් නැහැ. ක්ලයිමේට් එකයි ඒ වීව් එකයි ගත්තාම මාරම ලොකු කම්බිනේෂන් එකක් ඒක. අපි දැන් මෙතනින් යමු රෙස්ටොරන්ට් එකට. මට ඔයාලට කලින් කියන්න බැරුණා මේකේ කෑම නම් මම 100% රෙකමන්ඩ් කරන්නේ නැහැ. ෂේප් හැබැයි 100% හොඳයි කියන්න බෑ. අපිට මුලින්ම බ්‍රෙක්ෆාස්ට් එකේ තියෙනවා කොලකඳ එක හකුරු, ඒ වගේම
අපිට වෙනම සීරියල්ස්ුයි ඒ වගේම ඩ්‍රින්ක්ස් වර්ග දෙකකුයි තිබුණා. ඒක වෙනම තිබුණේ. මම ඒක එතනට යනකොට පෙන්නන්නම්. ඊළඟට සුපුරුදු විදිහටම සැලඩ්ස් තිබුණා. ඒ වගේම අපිට මුලින්ම බ්‍රෙක්ෆාස්ට් එකේ මේන් මෙනු එකේ මුලින්ම තියෙන චොක්ලට් පැන්කේක්ස්. ඊළඟට මෙනු එකේ තියෙනවා ඕට්ස්. ඕට්ස් වලින් පස්සේ තියෙනවා ෆිෂ් සොසේජස්. ෆිෂ් සොසේජස් බුෆේ එකක දැකපු පළවෙනි පාර මම නම්. ඊට පස්සේ තියෙනවා ස්ක්‍රැම්බල්ඩ් එග්ස්. ඊට පස්සේ තියෙනවා බේක්ඩ් බීන්ස්. ඊළඟට සුපුරුදු විදියට ශ්‍රී ලංකන් මෙනු එක තියෙනවා මෙතන. මෙතන තියෙනවා ආප්පකෝන් එක. එතන එග් හොපර්ස්ුයි ඒ වගේම නෝමල් හොපර්ස් වර්ග දෙකම තිබුණා. මෙතන ඔයාලට පාන් ගන්න පුළුවන් පාන් තියෙනවා මෙතන. ඒ වගේම මික්ස් ෆෘට් ජූස් එකකුයි තව කෝඩියල් ඩ්‍රින්ක් එකකුයි තමයි තිබුණේ මෙතන. ඒ වගේම අපිට ඩෙසර්ට් එක විදිහට කේක්ස්, ඒ වගේම ඩෝනට්ස්, ඒ වගේම ෆෘට්ස් තිබුණා. මෙතන තියෙනවා අර මං කලින් කියපු පොඩි පූල් එක. මේ පූල් එක අතන පල්ලෙහා තියෙන ලොකු පූල් එකට වඩා පිරිසිදුයි. ඒක නිසා අපි මෙතන තෝරගත්ත. අනික මෙතන වෙන කවුරුත් හිටියෙත් නැහැ. අපි කට්ටියට මෙතන නිදහසේ ඉන්න පුළුවන්. අපි මේ තව ස්පෙෂල් තැනකට ආවේ මේ හොටෙල් එකේම තියෙන. අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතනින් ඇතුළට යනකොටම අපිට හම්බෙනවා කුරුල්ලෝ. ඒ කුරුල්ලෝ කියන්නේ ඇත්තටම ගිරව් ඉන්නේ. මම මේ ගිරවුන්ට කියන නම නම් හරියටම දන්නේ නැහැ. හරිම ලස්සනයි ඒගොල්ලෝ, හරිම කලර්ෆුල්. අපිට මෙතන ඒගොල්ලන්ට කෑම දෙන්න පුළුවන්. මේ එක ගිරවේ රුපියල් 40000ක් විතර වෙනවා කියලා තමයි එතන හිටපු එක්කෙනා කිව්වේ අපිට. ඔයාලට තව දෙයක් කියන්න බැරුණා මේ හොටෙල් එකේ ඉන්න ස්ටාෆ් එක ගැන ස්පෙෂලි කියන්න ඕනේ. ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි, හරිම සුහදශීලී ස්ටාෆ් එකක් ඉන්නේ. ඒකට නම් 10න් 10ම මට දෙන්න පුළුවන්. අපි දැන් චෙක්අවුට් වෙන ලෑස්ති වෙලා ඉන්නේ. අපි ලෑස්ති වෙලා බෑග්ස් උත් ලෑස්ති කරගෙන එළියට ආවා. එළියට ඇවිල්ලා මෙතනින්ම සෙට් මෙනු එකක් තමයි අපිට තිබුණේ ලන්ච් එකට. ලන්ච් එකත් අරගෙන අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. බයි බයි.